මම කලින් වීඩියෝ එකක් දැම්මා සුළි කුණාටුවක් නිසා වර්ෂාපතනිය ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එකේ ගොඩක් අය කමෙන්ට්ස් දාලා ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්කම මේ සුළි කුණාටුවේ අඩුපීඩන ස්ථානයක් ඇති වෙන්නේ කොහොමද සහ ඒකේ ක්‍රියාකාරීත්වය ගැන මම සරලව භෞතික විද්‍යාව පාවිච්චි කරලා කියලා දෙන්න යන්නේ. හරි. එතකොට අපි බලමු සුළි කුණාටුවක් ඇති වෙන්න හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පීඩනය අඩු ස්ථානයක්. පීඩනය අඩු ස්ථානයක් ඇති වෙන්න හේතුව තමයි මුහුදේ යම් ස්ථානයක උෂ්ණත්වය වැඩි වෙලා. ඒ කියන්නේ සූර්යාලෝකය නිසා තමයි උෂ්ණත්වය වැඩි වෙලා ඒ හරියේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 26.5ට වඩා වැඩි වුණාම මේ වැඩේ වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ එතන තියෙන ඒ යවට තියෙන වාතය රත් වෙලා ප්‍රසාරණය වෙන්න ගන්නවා. මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වුණාම ඒ යවට තියෙන ඒ උඩ තියෙන වාතය රත් වෙලා ප්‍රසාරණය වෙන්න ගන්නවා. ප්‍රසාරණය වුණාම මේක ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. දැන් අපි දන්නවා ගිනි ගොඩක් ගැහුවොත් ඒ ගිනි ගොඩ ළඟ තියෙන වාතය ප්‍රසාරණය වෙලා රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ යනවනේ. අපිට ඒක දුම විදියට උඩ යනවා පේනවා. ඒ වගේම තමයි මෙතනත් වෙන්නේ. මුහුදු ජලය රත් වුණාට පස්සේ ඒ යවට තියෙන වාතය රත් වෙලා ප්‍රසාරණය වෙලා ඉහළ යනවා. ඉහළ යනකොට එතන වාතය නිකන් අඩු වෙනවානේ. වාතය හිඟ වෙනවා. එතකොට තමයි අපි එතනට කියන්නේ අඩු පීඩන ස්ථානයක් කියලා. ඒ වගේ අඩු පීඩන ස්ථානයක් ඇති වුණාම ඒ අවටින් මෙන්න මේ වගේ වාතය මේ ඇදිලා එනවා. මේ දැන් මෙතන මේ අඩු පීඩන ස්ථානයක් ඇදලා තියෙන්නේ රත් වෙච්ච වාතය ඉහළ ගමන් කරනවා මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිසා. එතකොට මෙතනට එනවා. ගොඩක් කට්ටිය අහලා තිබ්බ මේ විදියට මුහුදු ජලය දැන් මෙහෙම වාෂ්ප වෙලා මේ පැත්තෙන් එනකොට මේ මං කිව්වා මේ කලින් වීඩියෝ එකේ මෙහෙම වටෙන් ඇදිලා එනකොට එන්නේ ගොඩක්ම මුහුදු කලාප වලින් තමයි ජල වාෂ්පත් එක්ක හුලම් පාර එන්නේ කියලා. ඒතර මම කිව්වා කලින් වීඩියෝ එකේ ඒ එන ජල වාෂ්ප සහිත හුලං නිසා තමයි මේ වර්ෂාපතනයට හේතුව කියලා. හරි ගොඩක් අය අහලා තිබ්බ එතකොට මේ මුහුදු ජලය නම් එන්නේ මුහුදු තියෙන ජලය නම් වාෂ්ප විදියට එන්නේ ඇයි මේ වස්ය ලුණු රහක් නැත්තේ නැත්තම් ලුණු ජලය වැස්ස විදියට එන්නේ නැත්තේ ඇයි කියන එක. ඒකට හේතුවත් මම කියාගන්නම යන්නම්. හේතුව තමයි සාමාන්‍යයෙන් ජලය වාෂ්පීභවනයට ලක් වෙනකොට ඒකේ තියෙන අයන වර්ග ගොඩක් දුරට වාෂ්පීභවනය වෙන්නේ නැහැ. මම පැහැදිලි කරන්නම් උදාහරණයකින් අපි ලුණු ජලය අරගෙන ලුණු ලේවායක ලුණු නිෂ්පාදනය කරනවනේ. එතකොට කරන්නේ ලුණු ජලය නැත්තම් මුහුදු ජලය අරගෙන ඒක තටාක වලට දාලා වාෂ්පීභවනය වෙන්න තියෙනවා. එතෙන්දී ජලය ටික විතරක් වාෂ්ප වෙනවා ලුණු ටික තැම්පත් වෙලා. අන්න ඒ වගේම දෙයක් තමයි වෙන්නේ මුහුදෙදිත්. එතකොට සූර්යාලෝකය නිසා මුහුදු ජලය වාෂ්පීභවනය වෙනකොට ලවණ ටික ඉතුරු වෙලා ජලය ටික තමයි වාෂ්ප වෙන්නේ. අන්න ඕව තමයි අර හමාගෙන එනවා කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වේ. දැන් කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම දාන්නම් එකත් බලන්න. එතකොට ගොඩක් පැහැදිලි වෙයි. හරි. එතකොට මේ ප්‍රශ්නේ උත්තරේ හරි. ඊළඟට මෙන්න මේ විදියට මේ උණුසුම් ජලයේ තියෙන ප්‍රදේශයක් ඇති වෙන්නේ ගොඩක් දුරට සමකාසන්නව. ඒකට හේතුව තමයි මේ සූර්යාලෝකයේ කෙලින්ම පතනය වෙන්නේ සමකාසන්නව. ඒක නිසා සමකාසන්නය තමයි අඩු පීඩන මධ්‍යස්ථානයක් ඇතිවීමට ගොඩක්ම හැකියාව තියෙන්නේ. එතකොට මේ මෙන්න මේකෙන් අපිට පේනවා මේ L කියලා කියන්නේ low air pressure එකක්. ඒ කියන්නේ අඩු පීඩන ස්ථානයක් ඇති වෙන්නේ ගොඩක්ම මේ සමකය ආසන්නව. ඊට වටෙන් තියෙනවා සාමාන්‍යයෙන් high තමයි තියෙන්නේ. හොඳයි. මේ බලන්න. එතකොට මේ සමකාසන්නවම තමයි මෙන්න මේ හේතුව නිසා මේ සුළි කුණාටු ඇති වෙන්න සම්භාවිතාව වැඩි සහ ඇත්තටම ඇති වෙන්නේ මේ ප්‍රදේශයේ තමයි අනිත් ප්‍රදේශවල ඇති වෙන්නේ ගොඩාක්ම අඩුවෙන්. හරි. ඊළඟට බලමු මේ ওই විදියට අඩු පීඩන ස්ථානයක් ඇති වුණාට පස්සේ ඒකේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේකේ අඩු පීඩන ස්ථානයක් ඇති වුණාම එතන වෙන්නේ දැන් අපි කියවනේ වාතය රත් වෙලා ඉහළ ගමන් කරනවා කියලා. ඉහළ ගමන් කරද්දී එතන වාතය හිස් නැත්නම් වාතය අඩු ස්ථානයක් නිසා පීඩනය අඩු වෙලා වටෙන් වාතය ඇදිලා එනවා. මෙන්න මෙහෙම වටෙන් වාතය ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා මෙතන ආයි ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරද්දී මෙතන වෙන සිද්ධිය තමයි මෙතන තියෙන වාෂ්ප ජල වාෂ්ප ද්‍රව ජලයේ බවට පත් වෙලා වර්ෂාපතනයක් එනවනේ. එතකොට වෙන්නේ මේ ජල වාෂ්ප ඝනීභවනයට ලක් වෙන නැත්නම් ද්‍රවීභවනය කියලාත් කියනවා. ද්‍රව බවට පත් වෙන එක. එතෙන්දී වාෂ්පයක් ද්‍රවයක් බවට පත් වෙනකොට එයාගේ গুপ্ত තාපය පිට කරනවා. ඕක මම අනිත් පැත්තට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම් හැමෝටම තේරෙන්න. අපිට වතුර ටිකක් වාෂ්ප කරන්න ඕනේ කියන්නකො. වතුර ටිකක් වාෂ්ප කරන්න මොකද්ද අපි ගෙදර කරන්නේ? ඒ වතුර ටික භාජනයකට දාලා රත් කරනව නේද? අන්න ඒ වගේ එතකොට තාපය දෙනවනේ අපි. එතකොට වතුර ටිකකට තාපය දුන්නම ඒක වාෂ්ප වෙනවා. ඕක අනිත් පැත්ත උනත් මොනවා වෙයිද? වාෂ්ප ටිකක් ආයේ වතුර බවට පත් කරොත් මොකද වෙන්නේ? අර තාපය පිට කරනවා. ඒ වගේ තමයි මෙතන අඩු පීඩන ස්ථානයේ වටෙන්ම මුහුදු කලාප වලින් වටෙන්ම හුලං ඇදිලා ඇවිල්ලා ඒ සුළං වල තියෙන
ඒ සුළං වල තියෙන ජල වාෂ්ප ටික ද්‍රව ජලය බවට පත් වෙලා වර්ෂාපතනයක් වෙනකොට ඒ ද්‍රව ජලය ඇති වෙද්දි গুপ্ত තාපය පිට කරනවා. එතන තාපය පිට කරන නිසා තව තවත් මෙතන මොකද වෙන්නේ? මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යන්න හේතුවක් වෙනවා. එතකොට අර උෂ්ණත්වය ඉහළ ගියාම අපි කලින් වගේ වාතයේ ප්‍රසාරණය වෙලා ඉහළ ගිහිල්ලා වාතය අඩු නැත්නම් පීඩනය අඩු ස්ථානයක් ඇති වෙනවා. ඒක ඇති වෙච්ච නිසා වටෙන් වාතය ඇදිලා එනවා. ඒ වාතයේ තියෙන ජල වාෂ්ප ටික ඝනීභවණය වෙලා වර්ෂාපතනයක් වැටෙනකොට ආයේ ඒ ක්‍රියාවලිය නිසා තාපයක් නිපද වෙනවා. අන්න ඕක නිසා අපිට මේක තාප එන්ජිමක් ලෙස ක්‍රියා කරලා දිගින් දිගටම මේ සුළි කුණාටුව වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. මම හිතනවා මේක සරලව පැහැදිලිුණා කියලා. ආයි පැහැදිලි කරන්නම්. ඔතන තියෙන වටෙන් වෙන ජල වාෂ්ප ටික ඔය මධ්‍යස්ථාන නැත්නම් ඒ සුළි කුණාටුවේ කේන්ද්‍රයේ අසලදී ද්‍රව ජලය බවට පත් වෙනවා. ද්‍රව ජලය බවට පත් වෙනකොට යාගේ গুপ্ত තාපය පිට කරනවා. එතකොට මේ පිට කරන තාපය නිසා තවත් ඒ හරි රත් වෙලා තවත් අඩු පීඩන මධ්‍යස්ථානයක් ඇති වෙන්න තමයි ඒක හේතු වෙන්නේ. ඒක නිසා මේක දිගින් දිගටම සිද්ධ වෙනවා. හරි මේ තියෙන මේ ඇත්තටම ගත්ත චන්ද්‍රිකා ඡායාරූපයක්. මේ ඇත්තටම මේ තමයි සුළි කුණාටුවේ කේන්ද්‍රය. මෙන්න මේ වටෙන්ම ඇදිලා එනවා. හරි අපි දැන් බලමු මේ අඩු පීඩන මධ්‍යස්ථානෙට වාතය ඇදිලා එනකොට ඇයි මේ කැරකෙන්නේ? මෙහෙම කැරකෙන්නේ මොකද කියලා. චුට්ටක් බලමු අපි ඒක. මේ බලන්නකෝ. හරි. දැන් මේ පෘථුවිය දින්නේ කැරකෙන ගමන් නේද? පෘථුවිය කැරකෙනවනේ. පෘථුවිය කැරකෙනකොට මොනවා හරි තරලයක් පෘථුවි පෘෂ්ඨයේ සමීපේ කෙලින් ගමන් කරත් පෘථුවියට සාපේක්ෂව කියන්නේ ඇලේට පැත්තට යන්නේ. ඒ වගේම තමයි පෘථුවිය මෙන්න මේ දිශාවට ගමන් කරද්දී මේ සමකාසන්න මෙහෙට ගමන් කරද්දී සුළං පාර මෙහෙට එනවා. එනකොට මේ සුළං මෙහෙන් ඇදිලා එනකොට මේ පෘථුවියට සාපේක්ෂව පොඩ්ඩක් ආනතව තමයි මේ සුළං පාර එන්නේ. ඒ ආනත වෙන සුළං පාර මෙන්න මේ අඩු පීඩන මධ්‍යස්ථානයකට සෙට් වුණාම එතනදී මොකද වෙන්නේ? ඒක පැත්තට එන නිසා පැත්තෙන් එන නිසා කැරකීමකට ලක් වෙනවා. කැරකීමකට ලක් වෙනවා. දැන් මෙහෙන් එනකොට කැරකෙන්නේ එක පැත්තකට. මෙහෙන් එද්දි කැරකෙන්නේ තව පැත්තකට. මම ඇත්තටම හරියට කිව්වොත් මේක වෙන විදිය මේ පල්ලෙහා ඒ කියන්නේ මේ දකුණු ප්‍රදේශයෙන් එන සුළං නිසා මේ හරිය සුළි කුණාටුවක් ඇතුනොත් ඒක කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඉහළින් ආවොත් කැරකෙන්නේ වාමාවර්තව. අන්න ඒ විදියට සමකයේ දෙපැත්තෙත් සුළි කුණාටු වල කැරකෙන පැත්ත වෙනස් වෙනවා. උඩ පැත්ත කැරකෙන්නේ එතකොට වාමාවර්තව යට පැත්ත කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඒකට හේතුවත් පෘථුවියේ භ්‍රමණය තමයි. හරි එතකොට පෘථුවියේ භ්‍රමණය නිසා මෙන්න මෙහෙම ඇදිලා එන වාතය මෙන්න මේ සුළි කුණාටුවේ අඩු පීඩන කේන්ද්‍රය වටා භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේක භ්‍රමණය වෙවි මැදට තමයි ඇදිලා එන්නේ. ඒත් එක්කම අර කිව්වා වගේ ජල වාෂ්ප ඝනීභවන වෙලා වර්ෂාපතනය ඇති වෙනවා. සෑහෙන ක්‍රියාවලියක් වෙනවා. මේ සරලව පැහැදිලි කරන්නේ මෙතන ක්‍රියාවලි ගණනාවක් වෙනවා. හරි. ඕක තමයි ප්‍රධාන වශයෙන්ම හේතුව. ඉතින් අපේ මේ රට තියෙන සමකාසන්න ප්‍රදේශයට තමයි වැඩියෙන්ම සුළි කුණාටු ඇති වෙන්න හැකියාව තියෙන්නේ සූර්යාලෝකයේ ඍජුවම පතන වෙන නිසා. සූර්යාලෝක ඍජුවම පතන වෙලා යහරි උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම ওই විදියට අඩු පීඩන ස්ථාන ඇති වෙන්න හැකියාව තියෙනවා. හරි. එතකොට ওই ටික තමයි මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්න ටික. මම හිතනවා පිළිතුරු හම්බුණා කියලා ගොඩක් අයට. තව ප්‍රශ්නයක් අහලා දෙවන්නත් තමයි මේ ඇයි ඔය කේන්ද්‍රය පීඩන කේන්ද්‍රය නැත්තම් ওই සුළි කුණාටුවේ තියෙන මේ ඇස නැත්තම් නාභිය වගේ කොටස ගමන් කරන්නේයි කියලා. ගමන් කරන්න හේතුව තමයි මේ පෘථුවිය කැරකෙන ගමන් තියෙන්නේ. අපි ඒක අමතක කරන්න නරකයි. පෘථුවිය කැරකෙන ගමන් තියෙන නිසා මෙතන වාතයත් හමාගෙන එනවා. ඒතකොට ලොකු ඒරියා එකක් තියෙනවා. ඒරියා එකේ ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න හැකියාවක් තියෙනවා. ඒතකොට වාතය ඇදිලා එනකොට එන පැත්තත් එක්ක තවත් අඩු පීඩන ස්ථාන ඒ යවට තියෙනවා. ඒවත් එක්ක ඒතකොට වාතය ගමන් කරන පැති ඔක්කොමත් එක්ක මෙයාට පොඩ්ඩක් පැත්තකට මූව් වෙන්න ඇත්තටම හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි සරලම කිව්වොත් ප්‍රධානම හේතුව පෘථුවිය භ්‍රමණය වීම. පෘථුවිය භ්‍රමණීමත් එක්ක තමයි මෙයා පැත්තකට යන්නේ. හරි. එතකොට මේ ටික තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඒ ගැන අපිට තව ප්‍රධාන කාරණයක් වලට කියන්න තියෙනවා. දැන් ලංකාවේ තත්වය. එතකොට අපි දැන් වැස්ස අඩු වුණාට තාම අර ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට වැච්ච වැස්ස නිසා පල්ලෙහා පැති වලට ජලය ගලාගෙන එන ගමන් තියෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ හැමෝම අපේ රටේ හැම මිනිස්සයම පරිස්සම් වෙන්න ඕනේ. වැඩියෙන්ම වටින්නේ මනුස්ස ජීවිතේ. හරි අපේ දේපොළ හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. ඒක දුකක් තමයි. අපේ වටිනා දේවල් නැති වෙන එක අපිට ලොකු පීඩනයක් තමයි. ලොකු බලපෑමක් තියෙනවා මනසට. නමුත් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්නවා නම් අපිට ඒ දේවල් හදාගන්න පුළුවන්. හරිද? ගොඩක්ම වටින්නේ මනුස්ස ජීවිත. මේ රටේ හැම මිනිස්සෙක්ගේම ජීවිතේ ගොඩාක් වටිනවා. මොකද හැම කෙනෙක්ම මේ රටට ලොකු දායකත්වයක් දක්වනවා රට දුවන්න. සහ රටේ මිනිස්සු අනිවාර්යෙන් වටිනවා රටට. ඒක නිසා මනුස්ස ජීවිත ටික ආරක්ෂා කරගන්න ඕනි. ඒකින්ද ඕගොල්ලෝ හැකිතාක් පරිස්සමෙන් ඉන්න ඕනි. හරිද? භෞතික දේවල් නැති වුණා ඒක ඇත්ත. අපි මේ දේවල් ඊට වඩා හොඳට හදාගන්න ඕනි ඊළඟට. හරි නැති වෙච්ච දේවල් අපි හදන්න ඕනේ ඊට වඩා හොඳට. දැන් අපි ගෙයක් නැති වුණා නම් ගෙයක් කඩන් ගියා නම් අපි try කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ තිබ්බ ගෙට වඩා හොඳ ගෙයක් හදන්න.
හරිද? එහෙම පුළුවන් මිනිස්සුන්ට. කඩා වැටීම නිසා තමයි මිනිස්සු නැගිටින්නේ. හරි කඩා වැටීම නිසා තමයි ගොඩක් මිනිස්සු ඊට වඩා ලොකු දේවල් කරන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ චුට්ටක්වත් මානසික වැටෙන්න එපා. ලොකු පීඩනයක් ඇති. දැන් තමන්ගේ ගෙවල් සම්පූර්ණ මේ සවුත් වෙලා නාස්ති වෙලා ගියා. වාහන නැති වුණා. ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මට තේරෙනවා. ඒ වුණාට තව තවත් අපේ ජීවිත හානි සහ අනුතුරු වෙන එක වළක්ව ගන්න ඕනේ කොහොම හරි. ඒක නිසා හරිම ආදරෙන් කියන්නේ හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. අනුතුරු ඇති වෙන එක අවම කරගන්න. ඒක නිසා ගොඩක් පරිස්සමෙන් අනුතුරු වෙන්න පුළුවන් වගේ තැන් වලට යන්න එපා. ගොඩක් ඔය නායකීය තැන් වල එහෙම මම දැක්කා එජ් එකට යනවා කට්ටිය. එජ් එකට යන්න එපා. එතන අයිනේ යට පස් ගොඩක් මෙහෙම කැඩලා තියෙනවා. දැන් අපි හිතමු මොනවා හරි කන්දක් මෙහෙම තිබිලා මේ කන්ද මෙතනින් ගලවලා ඔහම ගියා කියන්නකො කෑල්ලක් නාය ගියා කියන්නකො. එතකොට දැන් මේක තියෙන්නේ මෙන්න මේ වගේ නාය ගිහිල්ලා ඔන්න ඔහමනේ තියෙන්නේ. ඒතර මේක උඩට එහෙම නැගලා මෙහෙට යන්න එපා. දැන් මේක කඩන් වැටෙන්න පුළුවන් ආයේ. අනිත් එක තමයි මේ අවට දැන් ගෙවල් වල මොන හරි තිබිච්චව බලන්න යන්න එපා. මෙතනින් තව කොටසක් කඩන් වැටෙන්න පුළුවන්. හරි? ඒක නිසා පළවෙනි කාරණේ ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ හැමෝම. හරි? ඒක තරයේම හිතන්න. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස් කීපේ තව පොඩ්ඩක් පහව යනකන් ඉඳලා හැමෝම අපිට පුළුවන් නැගිටින්න ඊට පස්සේ. ඒක නිසා ගොඩක් පරිස්සමෙන් ඉන්න.